ආයුබෝවන් සුබ උදෑසනක්. ශ්‍රී ලංකාවේ කොළඹින් බැහැර ප්‍රථම සජීවී ප්‍රවෘත්ති විකාශය සමග ඔබම එක්ව සිටින්නේ. පුවත් ගෙනෙන මම මියුරු හරිස්චන්ද්‍ර. ප්‍රථමයෙන්ම පුවත් සිරස්තල. නිලලාංචල පළදී ශාන්ත ජෝෂ බාලිකාවියන් ශත සංවත්සරය සමරන කෑගලු බාලදක්ෂයන් පුසුන් ප්‍රතින්නේ කාලෝකමත් වූ කෑගල්ල නගරය දැන් පුවත් සවිස්තරාත්මකව. කෑගල්ල ශාන්ත ජෝෂප් බාලිකා විදුහලේ ශිෂ්‍යනායක නිල ලාංඡන පැළඳවීමේ උත්සවය පසුගියදා පැවැත්වුණා. එම විද්‍යාලීය ප්‍රාථමිකාංශ ශ්‍රවණාගාරයේදී. විද්‍යාලයේ කීර්තිමත් ආදිශිෂ්‍යාවක වන රජරට විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ ආචාර්ය නිල්මිනී දයානන්ද මහත්මියගේ ප්‍රධානත්වයෙන් උත්සවය පැවැත්වුණා. උත්සවයේදී ශාන්ත ජෝෂප් බාලිකා විද්‍යාලයේ ශිෂ්‍යාවන් 163 දෙනෙකුට නිල ලාංඡන පැළඳවීම සිදු කෙරුණා. ප්‍රධාන ශිෂ්‍ය නායිකාව වූයේ සකුනි සමරකෝන් සූරියයි. කෑගල් දිස්ත්‍රික්කයේ බාලදක්ෂ ව්‍යාපාරයට වසර 100ක් සපිරීම නිමිත්තෙන් සංවිධානය කළ සිව්වන කෑගලු කැබෝරිය පසුගියදා පැවැත්වුණා. මාවනැල්ල මයුරපාද මධ්‍ය විද්‍යාලයේ පැවැත්වූ මේ උත්සවයේදී ප්‍රථම ස්ථානය හිමි කරගත්තේ තෝලංගම ඩඩ්ලි සේනානායක ජාතික පාසලයි. දින 4ක් පුරා පැවති මෙම කැබෝරියට ශ්‍රී ලංකාවේ බාලදක්ෂයන් සමග ඉන්දීය බාලදක්ෂයන්ද සහභාගී වූ අතර එය වැඩසටහනේ විශේෂත්වයක් වුණා. සමාප්ති උත්සවයට ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමේ ප්‍රධාන කොමසාරිස් නීතිඥ මනෝජ් ඥානායක්කාර මහතාද එක් වුණා. අපි උගඩයි රුස්තුමේ උත්සාහය හොඳයි අපුඩාලා බැලෙන පුතේ ඉතින් රාශියද හරි අපුඩ පාසල් 57ක සිසු සිසුවියන් 2700කගේ සහභාගීත්වයෙන් පැවති මෙහිදී කෑගලු විද්‍යාලය දෙවන ස්ථානය හිමි කරගත්තා. කෑගල්ල දිස්ත්‍රික් බාලදක්ෂ ශාඛාවේ සියවස් සමරුම් කඳවුර 1926 ආරම්භ වූ අපේ කෑගල්ල දිසාව 2026 සියවසක් සම්පූර්ණ වීම නිමිත්තෙන් ජූනි මාස 26 දින සිට 29 වන දින දක්වා කෑමම් මයුරපාද ජාතික පාසල මාවනැල්ල පොදු ක්‍රීඩාංගණය කේන්ද්‍ර කරගෙන පැවැත්වුණා. මේ සඳහා කෑගල්ල දිසාවේ දහසකට අධික බාලදක්ෂයින් කඳවුරගතවත් සිඟිති සහ පෝතක බාලදක්ෂයින් 2000ක් එක් දින වැඩසටහනකටත් සම්බන්ධ වුණා. ඒ වගේම දිසාවේ බාලදක්ෂිකාවන්ද එක් දින වැඩසටහනකට සම්බන්ධ වුණා. දිසාව විදියට මෙම අවස්ථාව වර්ණවත් කරගන්නට සහයෝගය දක්වපු සියලු දෙනාටම දිසා බාලදක්ෂ කොමසාරිස්වරයා විදියට මගේ ගෞරවනීය ස්තුතියක් පිරිනමනවා මේ අවස්ථාවේ. විශේෂම අද දවසේ අපි කෑගල්ල දිසා බාලදක්ෂ සංගමයට අපේ හෘදයාංගම සුබ පැතුම් පිරිනමන්න කැමති මේ අවස්ථාවේදී එකක් තමයි කෑගල්ල දිසා බාලදක්ෂ ව්‍යාපාරය ආරම්භ වෙලා වසර 100ක් සපිරෙන මොහොතේ ඒ සියවස් සැමරුම් දිසා බාලදක්ෂ කඳවුර අති උත්කර්ෂවත් අන්දමින් පවත්වලා අති සාර්ථක අන්දමින් සියලු කටයුතු අවසන් කරලා අද සමාප්තිය සනිටුවන් කරන දවස. කෑගල්ල දිසාවේ බාලදක්ෂ කටයුතු දවසින් දවස දියුණු වෙලා ලංකාවේ දීප්තිමත් බාලදක්ෂ දිසාවට කෑගල්ල පරිවර්තනය වේවයි හදවතින් ප්‍රාර්ථනා කරනවා. ජාතික පොසොන් සතිය නිමිත්තෙන් කෑගල්ල නගරයේ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වුණා. කෑගල්ල නගරය විශාල පිරිසකින් පිරී ගොස් තිබුණා. දන්සැල් පොසොන් කලාප භක්ති ගීත ප්‍රසංග සහ ආගමික වැඩසටහන් රැසක් පැවැත්වුණා.
එමෙන්ම වාර්ෂික පොසොන් පෙරහැර ජූලි මස 4 වැනිදා කෑගල්ල වෑහවල දිනී විහාරස්ථානය මුල් කරගෙන වීථි සංචාරය කිරීමට නියමිතයි. ගිලෙම් ඔබේ ගුණමෝදේ විඳින් ඔබේ දම්සාදේ සිහහඬ පුවත් අදට නිමයි. ඔබට සුබ දවසක්. ආයුබෝවන්.